ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාලා හොඳින් නැති කියලාත් හිතනවා. ඉතින් හදිසියෙම මම වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිතුණා. මගේ උදේ වැඩ ටික ඇත්තටම ඉවරයි දැන්. ඉතින් ඇත්තටම ගොඩක් ඇත්තටම හරිම රස්නේ වැඩි මේ දවස්වල. ඉතින් ওই රස්නේ පොඩ්ඩක් දැන් තව ටික වෙලාවක් ගියපුවම ඊ ඇතුළටත් හොඳටම දැනෙනවා. ඉතින් මට කතා කරන්න ඕනේ දැනට එල්නිනෝ තත්ත්වය නිසා ලෝකයේ කාලගුණයත් ලංකාවේ කාලගුණයත් ඇත්තටම ලොකු විපර්යාසයකට ලක් වෙමින් තියෙනවා. ඉතින් ඒකේ බලපෑමත් එක්ක අපේ රටේ කොටසකට සාමාන්‍ය පොඩි වැස්සකුත් එක්ක සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් තියෙනවා. ඒ සමහර පැතිවලට දැඩි උෂ්ණත්වයේ වැඩිවීමක් වතුර නිදියන්න දැන් පටන් අරගෙන තියෙනවා. ඉතින් මට හිතුණා මේක ගැන මම දන්න දේවල් ඔයාලත් එක්ක පොඩ්ඩක් බෙදා ගන්න ඕනේ කියලා, විශේෂයෙන්ම උෂ්ණත්වයේ වැඩිවීම සම්බන්ධව. ඉතින් මට කතා කරන්න ඕනිකම තියෙන්නේ මගේ අත්දැකීම් එක්ක මේ උෂ්ණත්වය වැඩිවීමත් එක්ක. අපේ ශරීර උෂ්ණත්වය වැඩි වෙනවා. ඒකට ඒ අඩු කරගන්න පුළුවන් ක්‍රම, ඒ වගේම පරිසර උෂ්ණත්වය වැඩි වෙනකොට අනිවාර්යයෙන් නිවස් ඇතුළේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒක අඩු කරගන්නේ කොහොමද කියන එක. ඒ වගේම හදිසියේදී අපිට උෂ්ණත්වය වැඩි වීම නිසා යම් යම් රෝගී තත්ත්වයන්ට පොඩි ඒවට ලක් වෙන්න පුළුවන්. ඒවා අගින් වැළැක්වෙන්නේ කොහොමද කියන එක පිළිබඳවත් මට කතා කරොත් හොඳයි කියලා මේ දවස්වල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන්. ඉතින් මයිත් එක්ක එකතු වෙලා ඉන්න මම උත්සාහ කරන්නේ ගෙදර වැඩ ටික කරමින් ගමන් ඔයාලත් එක්ක මගේ අත්දැකීම උෂ්ණත්වය වැඩි වීම සම්බන්ධයෙන් ඉහත කරපු කරුණු සම්බන්ධයෙන් කතා කරන්න මහ ලොකු ගැඹුරින් නෙවෙයි. මම ලැබපු අත්දැකීම් එක තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. මයිත් එක්ක ආදරයෙන් එකතු වෙලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. ඔන්න ඉතින් මගේ වැඩ ටික කරන්න පටන් ගත්තා. මුලින්ම අපි කතා කරමු ශරීරයට දැනෙන උෂ්ණත්වය අඩු කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා. ඔයාලට කරන්න පුළුවන් ලේසිම දේ තමයි හොඳට රස්නේ දවස් වලට හොඳට නාගන්න. නාන්න කලින් ඔලුවට තෙල් ටිකක් දාලා පැය භාගයක් විතර ඉඳලා නාන්න ගන්න. මොකද උෂ්ණත්වය වැඩි වීමත් එක්ක හැම වියලෙන්න බලනවා, විශේෂයෙන්ම හිස් කබල. ඉතින් එහෙම තෙල් ටිකක් දාලා ටික වෙලාවක් ඉඳලා නාන එකෙන් අර ශරීරයට ඇත්තටම සුව පහසුවක් ගෙනල්ලා දෙනවා. විශේෂයෙන්ම පුංචි දරුවන් ඉන්නවනම් ඒ අය හැමදාම වගේ අසනීපයක් නැත්තම් නාවන්න උත්සාහ කරන්න. මම නාලා පිරිසිදුව ඉන්න කියලා කියන්නේ උෂ්ණත්වය වැඩි දවස්වලට ඇත්තටම ශරීර උෂ්ණත්වය වැඩි වෙන්න මානසික ආතතියත් බලපානවා. අර වගේ පිරිසිදුවට ඉන්නකොට ඇත්තටම මනසට එන පීඩාකාරී බව අඩු වෙලා මනස සැහැල්ලු කරනවා. ඉතින් ඒකත් උදව්වක් වෙනවා ශරීර උෂ්ණත්වය අපිට අඩු කරලා පවත්වාගෙන යන්න. අනිත් කාරණේ තමයි වතුර දියර වර්ග වැඩිපුර පානය කරන්න හුරු වෙන්න. මේ දවස්වලට අඩුම තරමේ වතුර ලීටර් 2ක් ප්‍රමාණයක්වත් වැඩිහිටියෙක් බොන්න පුරුදු වෙන්න. පුංචි දරුවන්ටත් වතුර පොවන්න. මොකද එයාලට තේරෙන්නේ නැහැනේ වතුර බොන්න ඕනි කියලා. එයාලට බොටල් එකකට දාලා පැත්තකින් තියලා තියන්න. එයාලට අවශ්‍ය වෙලාවට ඒක අරගෙන බොයි. විශේෂයෙන්ම මම දියර වර්ග ඔයාලට බොන්න කියලා කියන්නේ අපේ ශරීරය උණුසුමත් එක්ක අපේ ශරීරයෙන් දහඩිය පිට වෙනවා. ඒ වගේම මූත්‍රා පිට කරනවා. එතකොට ශරීරයේ දහඩියත් එක්ක ලවණ අපි ශරීරයෙන් ඉවත් වෙලා යනවා. මං අහලා තියෙන විදිහට ලවණ සමතුලිතතාවයේ ශරීරයේ බිඳ හෙළුනොත් ශරීර උෂ්ණත්වය ඉහළ යනවා කියන එක. ඒක නිසා ශරීරය සිසිල් කරන බීම වගේම ලවණ සහිත, ඒ කියන්නේ තැඹිලි වර්ග, කුරුම්බා, ලුණු මිශ්‍ර බීම වර්ග වගේ දේවල් මේ දවස්වල මගේ යාළුවෝ බොන්න හුරු වෙන්න
ඒ වගේම රණවරා, බිලිමල්, බාර්ලි, කොමඩු වගේ ඇඟ සිසිල් කරන බීම වර්ගත් ආහාර වර්ගත් එකතු කරගන්න උත්සාහ කරන්න. අනිත් දේ තමයි ආහාර ගන්නකොට අපේ බඩ පිරෙන්නම ආහාර ගන්න හදන්න එපා. රස්නය වැඩි දවස්වලට, මොකද ශරීරයේ ශක්තිය වැය කරන්න වෙනවා ඒ ආහාර ජීර්ණය කරන්න. ඉතින් එතකොට ශරීරයේ උෂ්ණත්වය ඇත්තටම තවත් වැඩි වෙනවා. මම මේ කියන කතාව ගොඩක් නොහිතුවත් ඔයාලා හැමෝටම ඒක දන්නවා ඇති, දැනিলা ඇති. ඉතින් මේකිනුත් ශරීර උෂ්ණත්වය ප්‍රමාණයක් වැඩි වෙන්න හේතුවක් වෙනවා. විශේෂයෙන් මේ රස්නේ දවස්වලට. අනිත් කාරණේ තමයි තද පැහැති වර්ණ ඇඳුම් අඳින්න යන්න එපා. ඒවට අහිතකර විකිරණ ඉක්මනින් උරා ගන්න බලනවා. ඒකිනුත් ශරීර උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. හොඳම දේ තමයි සැහැල්ලු ඇඳුම් අඳින්න, හිරට අඳින්න යන්න එපා. කොටන් කපු මිශ්‍ර ඇඳුම් අඳින්න. ඒකෙන් ශරීරයේ උෂ්ණත්වය පාලනය කරගන්න තවත් පුළුවන් වේවි. ඔන්න ওই විදිහට ඔයාලගේ ශරීර උෂ්ණත්වයත් මේ දවස්වල අඩු කරගන්න උත්සාහ කරන්න. දැන් අපි බලමු ගෙදර ඇතුලේ රස්නයේ ගතිය අඩු කරගන්නේ කොහොමද කියලා. ප්‍රධානම දේ තමයි දවල් කාලයට දොර ජනෙල් සියල්ලම විවෘත වෙන විදිහට ඇරලා දාන්න එපා. එකක් හෝ දෙකක් බාගෙට ඇරලා තියන්න. මොකද අපි එහෙම කරන එකෙන් පිටත රත් වුණු පරිසරයේ වාතය ඇතුළට එන්න පුළුවන්. ඊට පස්සේ ඇතුළත් අර වගේම සම්පූර්ණයෙන්ම රත් වෙන එක තමයි වෙන්නේ. හොඳම දේ තමයි උදේට සම්පූර්ණ ජනෙල් විවෘත කරලා දවල් වෙද්දි වහන්න. ඒ වගේම ආය හවස් වෙද්දී සම්පූර්ණයෙන්ම ජනෙල් විවෘත කරලා වාතය එන්න සලස්වන්න. විශේෂයෙන්ම මේක වැඩිපුරම බලපාන්නේ විශාල වශයෙන් ළඟ ගෙවල් තියෙන කොන්ක්‍රීට් වැඩි වශයෙන් තියෙන ප්‍රදේශවල, ශාක තියෙන ගස් තියෙන ප්‍රදේශවලට නම් මේක එච්චර බලපාන්නේ නැති වෙයි. අනිත් දේ තමයි ගෙදර තියෙන ෆෑන් ඔන් කරලා හවසට ගෙදර ඇතුලේ තියෙන රස්නේ වාතය ජනෙල් විවෘත කරලා එළියට යවන්න සලස්සන්න. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕන. ජනෙල් වලට, දොරවල් වලට දාලා තියෙන තිර රෙදි කර්ටන් පුළුවන් නම් බ්ලැක් අවුට් විදියට ගෙදරට රස්නේ කාලේ නිසා දාන්න. මොකද ඒකෙන් ගෙදර ඇතුළට ඉර එළිය වැටෙන එක අඩු කරනවා. ඒකෙන් ගෙදර ඇතුළ තාපය රත් වීම අඩු කරනවා. ඒක ගෙදර ඇතුළ සිසිල්ව තියාගන්න විශේෂයෙන්ම ගොඩක්ම වැදගත් වෙන කරුණක් තමයි මේ තිර රෙදි කර්ටන් කියන එක. විශේෂයෙන්ම අපේ ගෙදර ඔයාලට පේනවා ඇති. අපි ගොඩක් වෙලාවට මම ගෙදර මේ දවස්වල පාවිච්චි කරලා තියෙන්නේ ඒ වගේ තිර රෙදි. කාමර වලට විශේෂයෙන්ම කෙලින්ම ඉර එළිය වැටෙන ඒවා ඇතුළට එන්නේ නැහැ. ඒකෙන් ගොඩක් කවර් කරනවා. ඒකෙන් ඇතුළ රත් වෙන එක ගොඩක් අඩු කරනවා. ඒ වගේම කාමරවල උෂ්ණත්වය ඔයාලා නිදා ගන්න යනකොටත් සමහරක් වෙලාවට කාමරවල රස්නය අනිත් තැන්වල සාලේ එහෙම අඩු වුණත් අඩු වෙලා නැතු වෙන්න පුළුවන්. ඉතින් කරන්න තියෙන හොඳම විසඳුම තමයි ෆෑන් එකක් පාවිච්චි කරන එක. AC එකක් කියන එක අද කාලේ විදුලි බිලත් එක්ක අපි හැමෝටම අමාරු දෙයක්. ඉතින් කරන්න තියෙන ෆෑන් එක ඔන් කරලා වතුර බේසමක් ඉස්සරහින් තියලා ෆෑන් එක දාගන්න. ඒකෙන් යම් තාක් දුරට මේ වගේ කාමරවල උෂ්ණත්වය අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. හරි, අපි ශරීර උෂ්ණත්වය වැඩි වෙන විදිහයි නිවස අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි වෙන විදිහයි ගැන කතා කරන්නේ. ඉතින් දැන් අපි කතා කරමු හදිසියේදීම උෂ්ණත්වය වැඩි වීම නිසා ඇතිවිය හැකි හදිසි රෝග තත්ත්වයන් මොනවද කියලා. ඇත්තටම හවුවේ ඉන්නකොට කලන්ත ගතිය, කැරකවිල්ල, ඇස් පෙනෙන්නේ නැතුව යන එක, වමනය, කෙන්ඩ පෙරලීම වගේ දේවල් ශරීරයට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම වෙන්න හේතුව තමයි පරිසර උෂ්ණත්වය වැඩිවීමත් එක්ක ශරීරයේ උෂ්ණත්වය වැඩිවීම සමග මේ වගේ දේවල් සිද්ධ වෙනවා.
ඉතින් මේ වගේ දේවල් වලින් වැළකීලා ඉන්න හොඳම ක්‍රමය තමයි අවුවේ වැඩ කරන එක, අවුවේ මහන්සි වෙන එක පොඩ්ඩක් අතර කරන එක තමයි වඩාත්ම නුවණට හුරු දේ. බැරි වෙලවත් මේ වගේ හදිසි තත්වයක් උදා වුවහොත් ඒ අදාළ පුද්ගලයා වහාම ඒ උෂ්ණ පරිසර තත්වයෙන් වෙනත් ස්ථානයකට, සිසිල් ස්ථානයකට රැගෙන යන්න ඕනි. ඒ කරලා ශරීරයේ හිරට ඇඳුම් තදට තියෙනවා නම් ඒවා අයින් කරන්න ඕනේ. විශේෂයෙන් මතක තියාගන්න අධික සීතල වතුර බීම වර්ග දෙන්න යන්න එපා. සාමාන්‍ය විදියට ඊට පස්සේ සාමාන්‍ය විදියට යථා තත්ත්වයකට ආවහම ලවණ සහිත ජලය, තැඹිලි වර්ග වගේ දේවල් ලබා දෙන්න. විශේෂයෙන්ම කරකැවිල්ල වගේ මේ වගේ තත්ත්වයන් වලදී කකුල් දෙක ඉහළට ඉසවෙන විදිහට ඔහුව තියන්න. ඒකෙන් රෝගියාව යථා තත්ත්වයට පත් වෙන්න කරගන්න පහසුවක් වේවි. ඔයාලා දන්නවද රස්නේ අධික රටවල්, විශේෂයෙන් ওই මැද පෙරදිග රටවල් වගේ රටවල් වල රස්නේ අධික කාලෙට කම්කරුවන්ට එළිය වැඩ කරන එක ඒගොල්ලොන්ගේ නීතියෙන්ම තහනම්. විශේෂයෙන්ම මේ වගේ රටවල් වල ඉන්න පිටින් ගියපු රටවල් වල ශ්‍රමිකයන් අපිට සමහරක් වෙලාවට අහන්න ලැබෙනවා heart attack එකකින් යන්න මිය ගියා එකපාරම. ඒ වගේ කියලා. මොකද මං හිතන විදිහට මේ උෂ්ණත්වය දරා ගන්න බැරිකම තමයි ගොඩක් වෙලාවට මේ වගේ මරණයන්ට ගොදුරු වෙන්නේ. ඉතින් ඊට අමතරව ශරීරයේ කුෂ්ඨ රෝග, ඒ වගේම මූත්‍රා ආසාදන, මලබද්ධය වගේ රෝග තත්ත්වයන්ුත් මේ උෂ්ණත්වය වැඩිවීම නිසා එන්න පුළුවන්. විශේෂයෙන්ම පුංචි දරුවනුයි ගැබිණි අම්මාවරුන් විශේෂයෙන්ම මේ තත්ත්වයන් වලට ලක් වෙන්න පුළුවන්. මොකද ඉතින් ගැබිණි අම්මාවරුන් තව ජීවියෙක් තමන්ගේ කුසේ තියාගෙන ඉන්නේ. එතකොට ඇත්තටම ශරීර උෂ්ණත්වය සාමාන්‍ය ශරීරයකට වැඩිය ඇත්තටම වැඩි. ඇත්තටම ඒ වගේ කෙනෙක්ට වතුර බොනවා අඩුයි කියලා හිතෙනවා නම්, අමතක වෙනවා වගේ නම් බෝතලයක් නිතර පෙනෙන තැනක වතුර දාලා තියාගෙන බොන්න පුරුද්දක් ඇති කරගන්න. ඔන්න මම මුලින් මේ වීඩියෝ එක පටන් ගනිද්දි සඳහන් කරා වගේම උෂ්ණත්වය වැඩිවීමත් එක්ක මේ දවස්වල අපිට මුහුණ දෙන්න වෙන ගැටලුකාරී තත්වයන් පිළිබඳව මම මගේ අත්දැකීම් එක්ක කතා කරා. ඇත්තටම මේවා මගේ අත්දැකීම් එක මම කතා කරපු දේවල්, මහා ලොකුවට ගැඹුරින් මම කතා කරපු දේවල් නෙවෙයි. ඉතින් මේ කතා කරපු දේවල් මේ දවස්වල ඔයාලගේ ජීවිත රටාවට එකතු කරගන්න උත්සාහ කරන්න. ඒකින් මේ ශරීරයේ උෂ්ණත්වය, පරිසර උෂ්ණත්වය ඇති වෙන පීඩාකාරී තත්වයන් ඔයාලට මඟ හරවා ගන්න පුළුවන් වේවි. ඉතින් අයිත් මේ වගේම වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ.